හායි ගයිස්, අද මං ඔයාලව එක්කගෙන යනවා ලස්සන දියඇල්ලක් බලන්න. ඇත්තටම මේක හැංගිච්ච දියඇල්ලක්. අපි ගිහින් බලමු මේකේ ලස්සන කොහොමද කියලා. ලස්සන කියන මාරම ලස්සනයි. ටිකක් අද්භූත තැනක්. අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. මුලින්ම අපි ගම්බල ටවුන් එකේ ඉඳලා හෙම්මාත පාරේ සිංහපිටියට එන්න. ඒ කියන්නේ ඔතනයි තියෙන දකුණු අත පැත්තට තියෙන පාරේ. ඒක කෙලින්ම සිංහපිටිය හන්දියට වැටෙනවා. ඒ පාර දිගටම ඉස්සරහට යනකොට ඔයාලට රේල් ක්‍රොසින් එකක් හම්බ වෙනවා. රේල් ක්‍රොසින් එක පහු වෙලා තව චුට්ටක් ඉස්සරහට යනකොට ඔයාලට හම්බ වෙනවා තවත් තුම්මක් හන්දියක්. ඒ තුම්මක් හන්දියෙන් ඔයාලා යන්න ඕනේ වමට. ඒ කියන්නේ කුරුදුවත්ත පාරට. ඔයාලට කෙලින්ම ගියොත් මේ පාරේ අම්බුලුවාවටද යන්න පුළුවන්. මේ පාරේ යද්දී ඔයාලට හම්බ වෙන්නේ පුංචි දිය පාරවල්, සරුසාර තේවතු, හිතනිවන සීතල සුළඟ, ඒ වගේම මාරම කාම් පරිසරයක්. ගමනම විනෝදයක් කියලා හිතන ලස්සන පාරක් මේක. මේ ලස්සන පාර දිගේ අද අපි යන්නේ අසුපිනියල්ල බලන්න. අසුපිනියල්ල කියලා කියද්දී මට තව නමක් මතක් වෙනවා. ඉස්සර කාලෙම මම දන්න තරමින් මේකට අසු පැණියල්ල කියලත් කියලා තියෙනවා. මේ පාර කෙලින්ම වැටෙන්න මැදගොඩ හන්දියට. එතනින් දකුණට ඒ කියන්නේ උඩුවැල්ල පාරට හැරෙන්න. ඊට පස්සේ දිගටම ගියපුවාම අපිට අසුපිනියල්ලට යන්න පුළුවන්. ඔය ඉස්සරහින් තියෙන හන්දිය තමයි මැදගොඩ හන්දිය. එතනින් තමයි අපි දකුණට හැරෙන්න ඕනි. ඔයාලට හිතෙන්නේ නැති මම මුලින් අසුපිනි කියලා පස්සේ අසුපැණි කියලා කිව්වේ ඇයි කියලා. ඒ ගැන කියන කතාවකුත් තියෙනවා. අතීතයේ මේ තැන අසුපැණි කියලා හඳුන්වලා තියෙනවා. ඒ කියන්නේ අශ්වයෙක් පැන්න තැන කියන වගේ අදහසින්. කාලයත් එක්ක ඒ නම අසුපිනි බවට වෙනස් වුණා කියලා කියනවා. ඒක ඇත්ත නැත්නම් මට හරියටම කියන්න බෑ. ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකකින් අපිවත් දැනුවත් කරන්න. ඉතින් එන්න මේ ලස්සන විදින්න. හැබැයි යද්දි මතක තියාගන්න මොනවත් නොදමා පාසටහන් විතරක් තියලා යන්න. එහෙනම් ගම්පල තවත් අපූරු ලස්සන තැනක් එක්ක ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එතකම් පරිස්සමෙන් ඉන්න. හැමෝටම බුදු සරණයි.